සුබ දවසක් හැමෝටම. අද ලෙදර් ඉයරින් එකක් හදන්නේ කොහොමද කියන එකේ දෙවෙනි කුර්ස තමයි පටන් ගන්නෙ. අපි බලමු මෙන්න මේ කෑලි හතරම කොහොමද අලව ගන්න කියලා. ගම් එකෙන් තමයි අලව ගන්න අපි. ඊට පස්සේ මේ ගම් එක හොඳට වහලා තියෙන්න ඕනේ. හුලං වැදුනම මේක ගල් වෙලා පාවිච්චි කරන්න බැරි වෙනවා. ඊට පස්සේ මේකත් හොඳට තද වෙන්න විනාඩි 10ක් තියෙන්න ඕනේ. දැන් අපි මෙන්න මේ වගේ හොඳට ඇලුනාට පස්සේ ගත්ත ඉයරින්ස් දෙක මේ වටේ හොඳට මැද ගන්න ඕනේ. හරිද? නැත්නම් ඒකේ හොඳ නිමාවක් එන්නේ නැහැ. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. අපි දැන් මේකට වටේට කල එකක් ගන්න බලමු. මට හිතෙනවා සාමාන්‍යයෙන් මම වෙන ඉයරින්ස් වලට කරන්නේ පොලිෂ් ගාලා එක ෆිනිෂ් කරන එක මැදලා. එනකොට මට හිතෙනවා මේකට අපි මේකේ තියෙන ඩිසයින් එකත් එක්ක මේ ලෙදර් එකේ තියෙන ටෙක්ස්චර් එකත් එක්ක වටේට හරි ෆැබ්‍රික් කලර් එකක් ගෑවුවොත් මේ ඩිසයින් එකට ගැලපෙන විදිහට ඊට පස්සේ පොලිෂ් කරොත් මේකේ ලස්සන ෆිනිෂින් එකක් එයි කියලා මට හිතෙනවා. අපි එහෙම කරලා බලමු. පොලිෂ් කරගත්තට පස්සේ මේකේ සමහර තැන් තියෙනවා නීට් වෙලා නැති ඒවා අපි ආයේ පොඩ්ඩක් නීට් කරගමු. අපි දැන් මෙන්න මේ විදිහට නීට් කරගත්තා ආයේ. ඔයාලට කැමති නම් මේකට තව ඩිසයින් මොන හරි දාගන්න පුළුවන් මේ තියෙන විදිය බලලා. මම මේ ලෙදර් ඉයරින් දෙක තව ලස්සන කරා. ඔයාලට කැමති නම් අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් හදන එකේ මේ වගේ ආයෙ ලස්සන කරලා ගන්න පුළුවන්. කරාට පස්සේ කැමති නම්
පොලිෂ් කරන්න පුළුවන්. මම දැන් ආයේ මේක පොඩ්ඩක් තව පොලිෂ් කරලා බලනවා. මෙන්න මේ වගේ අපි හිලක් විදගත්තා. දැන් මේකට රින් එක දාමු. පුළුවන් විදිහට තමයි මම හැදුවේ. හරි එහෙනම් අදට මෙච්චරයි. ආයේ වෙන දවසක අපි හම්බ වෙමු. ගිහින් එන්නම්.